Mr. පාලිත සිල්වා ඔබතුමන්ට මේ ගෞරවනීය ආරාධනය අපේ සභාව ආමන්ත්‍රණය We කරනවා. warmly welcome Mr. Palika Silva to address the gathering. පූජ්‍ය ඉන්ද්‍රාගාරී ධම්මරත්න නායක හඳුරු ඇතුළු මහා සංඝරත්නයේ අවසරයි රෝහිත අබේගුරුවන්දන මෙතුමනි අනිකුත් සියලුම කලා ශාස්ත්‍රයේ සියලුම සහෘද හිමි අර මේ මුදියන්සිස කිව්වා වගේ නම් කියන්න බෑ කියන්න ගියොත් මේ විනාඩි 5 මේ ඉවර වෙයි මම බැලුවේ වෙලාව මොකද විනාඩි 5ේදී නැවතුනේ නැත්තම් ප්‍රශ්නයක් වෙන හින්දා මේ ජානක හාල්පන්දෙනිය සහෝදරයා කිව්වොත් නිවැරදි මං සහෝදරයා කියලා කතා කරන්නේ වෙන හේතුවක් හින්දා නෙවෙයි පවතින ආණ්ඩුව හින්දා නෙවෙයි අවුරුදු 25කට ඉස්සෙල්ලා ජානක සහෝදරයව අඳුන ගන්නවා මම බේරුවල ප්‍රදේශයේදී රූගත කිරීමකදී ඔහු රංගනයනුත් අපිට සහාය දක්වනවා හැබැයි ඊටත් වඩා අපේ නිර්මාණ කරගෙන යනකොට ලොකු සහයෝගයක් දැක්වුවා මේ බේරුවල ප්‍රදේශයේ අපි ඇත්තටම යම්කිසි ප්‍රදේශයකට ගියාම ඒ ප්‍රදේශයේ ඉන්න කලාවට කැමැති කලාවට ආදරය කරන රසිකත්වයක් තියෙන සහෘදයෝ රාශියක් අඳුන ගන්නවා. එහෙම අඳුනගත්ත දෙන්නෙක් මෙතන ඉන්නවා. ජානක හාල්පන්දෙනිය අපේ රෝහිත අබේගුණවර්ධන මැතිතුමා. ඉතින් දේශපාලඥයෝ හැටියට නෙවෙයි අඳුනගන්නේ. හොඳේ. අපි කලා ශාස්ත්‍රයේ ගිහිල්ලා රූගත කරන්න ගියාම අපිට ඇත්තටම උදව් අපි මේ හොලිවුඩ්වත් බොලිවුඩ්වත් ගිහිල්ලා පලාතකම සල්ලි දීලා අරගෙන මේ රූගත කිරීම කරන අය නෙවෙයි. අපි සමහර වෙලාවට සමහර රූගත කිරීම කරන්න ඊටාම බැගෑපත් වෙලා සමහර තැන් ඉල්ලගෙන අපේ හාමුදුරුවෝ දන්නවා ලියුම් ගහගෙන සුදත් රෝහණ මාත්‍යාගෙන් අහුවොත් කියයි කොහොමද මේ අපි රූගත කිරීම පරිස්සමවල් හොයාගන්නේ හරි අමාරුයි විශේෂයෙන්ම රාජ්‍ය ආයතන ගන්නකොට හැබැයි ඒ කිසිම දවසක උදව් ඉල්ලපු කිසිම දවසක ෆෝන් එක වහපු නැති එක්කෙනෙක් හැටියට තමයි මම ජානක හාල්පන්දෙනිය කියන සහෝදරයා අඳුනගන්නේ. එතකොට ඇත්තටම එතන තියෙනවා සහෝදරයා කමටත් එහා ගිය ඉක්මවා ගිය පුදුම ලෙන්ගතුකමක්. මොකද මම කෝල් කරනකොටම කවදාවත් බැහැ කියන්නේ අපි සමහර වෙලාවට ඉල්ලන්නේ හරි මේ අමාරුම දේවල්. හැබැයි ඒකකටවත් කිසිම දවසක බෑ කියපු නැති කෙනෙක් තමයි ජානක හාල්පන්දෙනිය. ඉතින් ටෙලිනාට්‍ය කීයක් වැඩ කෙරුවද කියලා ඇත්තටම මේ වෙනකොට මටත් මතක නැහැ. 3-400ක් කෙරුවා කියලා තමයි මගේ රසිකයෝ මට දන්නලා දෙන්නේ. ඉතින් මේ අතරතුර මේ දශක 4ක් තිස්සේ අපි වැඩ කරගෙන යනකොට අඳුනාගත්ත විශිෂ්ට චරිතයක් මේ වගේ දෙයක් කරනවා කිව්වම ඇත්තටම මම සතුටු වුණා. මට මං හිතන්නේ මුලින්ම කෝල් කරපු කීප දෙනාගේ එක්කෙනෙක් වෙන්නේ නැති මටත් කෝල් කරා. එතකොට ඥානකට මං කිව්වා ඥාන කරන්න මේක ඉතාම වැදගත්. මේක අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපේ සමහර වෙලාවට ශාස්ත්‍රයේ ඉන්න අයව හොයාගන්න බෑ. සම්බන්ධ කරගන්න බෑ. මෙච්චර මේ නූතන තාක්ෂණයේ අත්වල තිබිලත් මේ අපිට සමහර වෙලාවට සමහර අයව කොමියුනිකේට් කරගන්න එහෙම නැත්නම් sannivedanaya කරගන්න ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපේ ශාස්ත්‍රයේ පුරා විසිරලා තියෙනවා. හරියට අර සුනාමිය එනකොට ලංකාවේ ටෙලිෆෝන් ගොඩාක් තිබුණා. හැබැයි මිනිස්සු කී දෙනෙක් මැරුණාද? මුලතිව් වල රැල්ලක් ගහනකොට කවුරු හරි ඔය තියෙන sannivedana උපකරණ වලින් අනිත් අයට කිව්වනම් හරිම සරලව බේර ගන්න තිබුණා ජීවිත ගණනාවක්. ඒ වගේ මේ කලා ශාස්ත්‍රයේ සමහර ලාවට ඉන්න සමහර ශිල්පීන්
අපි දුර්ලභ ශිල්පීන් ඉන්නවා කියන්නේ හැම නාට්‍යයම නැති වුණාට හැම ටෙලි නාට්‍යෙම හැම channel පහේම නැති වුණාට ඉඳලා හිටලා ඔවුන් ඇවිල්ලා දක්ෂතා තියෙන අය. නමුත් හොයන්න ගියාම හොයාගන්න බෑ. අදටත් ඒ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒකට හොඳම විසඳුම තමයි දැන් මුදියන්ස සර් කිව්වා වගේ නර්තන ශිල්පීන් කියලා එහෙම මම නම් ඇත්තටම ඔබතුමා එහෙම වෙන් කළා හැදුනට මට එහෙම දැනෙන්නේ නැහැ. මං ඔබතුමන්ලා එක්ක කාලයක් හිටපු හින්දාද දන්නේ නැහැ. ඉතින් සමහර අය නර්තනයේ යෙදෙනවා, ගායනයේත් යෙදෙනවා, රංගපෑමෙත් යෙදෙනවා. ඉතින් කොහොම වුණත් අපි අතර තියෙන sannivedanaය ඊටාම දුර්වල තත්යක තමයි පවතින්නේ. ඉතින් ජානක දීර්ඝ කාලයක් මේ ශාස්ත්‍රයත් එක්ක වැඩ කරපු කෙනෙක් හැටියට විශේෂයෙන්ම රජයේ සේවකෙක් හැටියට ඉන්නකොට ඔහුට ඇත්තටම කල්පනා වෙන්නේ නැති අපි කාටවත් කල්පනා වුනේ නැති දෙයක් මේ ශාස්ත්‍රය කොහොමද මේ කනෙක්ෂන් මේ සම්බන්ධතාව ඇත්තටම කියනවා නම් මේ සියලු දේවල් සිද්ධ වෙන්නේ කලා ශාස්ත්‍රයේ සම්බන්ධතා අනුව සමහර වෙලාවට අපිට ආදේශකයක් නැති වෙන්න පුළුවන් සමහර ශිල්පියෙකුගේ. මොකද ඇත්තටම මේ සමහර ශිල්පීන් හොයනකොට හොයාගන්න බෑ. ඉතින් මේ වගේ වටිනා කාර්යයක් අපිට මේ දායාද කරන්න ඔහුට සිත් පහළ වීමම මම හිතන්නේ ජාතියේ පිනක්. මොකද අපිට වෙන්න ඕන දේවල් ගොඩක් වෙලාවට මේ අපි බලාගෙන ඉන්නවා කවුරු හරි ඇවිල්ලා කරනකම්. නමුත් ඒ කිසිවක් වෙන්නේ නැහැ. අපි අතරින්ම කෙනෙක් ඇවිල්ලා කෙරුවොත් මිසක් එහෙම පහළ වෙන ස්වභාවයක් නැහැ. ඔබට තේරෙනවා ඇති සිනමාවේ ගත්තත්, නාට්‍ය ශාස්ත්‍රයේ ගත්තත්, ටෙලිවිෂන් ශාස්ත්‍රයේ ගත්තත් ප්‍රශ්න රාශියක් තියෙනවා, කඩාවැටීම් රාශියක් තියෙනවා. මේ වෙනකොට ටෙලි නාට්‍ය කලාව සම්පූර්ණයෙන්ම වගේ අතුරුදහන් වෙන්න ඔන්න මෙන්න තමයි තියෙන්නේ. ඒ වෙනුවට මෙගා ටෙලි නාට්‍ය කලාව තනිකරම ආක්‍රමණය කරලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම අපිට එහෙම මේ කවුරුත් බලලා මේවට පියවරක් ගන්න තිබුණු අවස්ථාවල ගන්න බැරි වුණා. ඊට වඩා මේ ලෝකයේ මම හිතන්නේ තාක්ෂණයත් එක්ක අද දියුණු වෙලා තියෙන මේ sannivedanaya ඉතා ප්‍රබල ලෙස බලපාලා තියෙනවා. හැබැයි අපි තාමත් ඉන්නේ පසුගාමී තත්වයක කියලා තමයි මගේ පෞද්ගලික මතය. ඒ නිසා අපි ඇත්තටම මේ ලෝකයේ අලුතෙන් සිද්ධ වෙන දේවල් එක්ක පොඩ්ඩක් ගමන් කරන්න වෙනවා. ඉතින් කල් ගිහින් හරි මේ artist.lk කියන වෙබ් අඩවිය ආපු හින්දා අපි හැමෝටම මොකද මම ඇත්තට මෙතෙන්ට එනකොට මම දකින්න හැම මූණක්ම මට කොහේ හරි තැනක වේදිකාවක පරිශ්‍රයක වසර 40ක් තිස්සේ හම්බෙච්ච අය. නිසා මට ඇත්තටම මේ මම දන්නවා. නමුත් මම නෙවෙයි මෙතෙන්ට අලුතෙන් එන අය. එහෙම නැත්නම් වෙනත් ශේෂ්ඨකින් එන අය. ඒගොල්ලන්ට ඒගොල්ලෝ ගැන දැනගන්න මම හිතන්නේ ගොඩාක් මේ වටිනවා මේ artist.lk කියන මේ සංකල්පයම ඊටාම වටිනවා. ඉතින් මම විශ්වාස කරනවා මෙය සදාතනිකව ශ්‍රී ලාංකීය කලා ශාස්ත්‍රයත් එක්ක රැඳෙයි කියලා. ඉතින් ජානක ඔබට බොහොම ස්තුතියි. අද මම හිතන්නේ ඔහු ඓතිහාසික කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරලා තිනවා. විශේෂයෙන්ම තමන්ට මෙහින් ලාභයක් උපය ගන්න කරන කාර්යයක් නෙවෙයි කියන කාරණාව තමයි මම හිතන්නේ හුදු ආත්ම ලාභය. ඒ කියන්නේ කලාවට තියෙන ලැබිකම නිසාම මේ රටේ මිනිස්සුන්ට ආදරය කරන නිසාම ඔහු විසින් මෙවන් දෙයක් නිර්මාණය කරන්න පෙළඹීම මම හිතන්නේ අපිත් බොහොම මේ වගේ උත්සවයකට සහභාගී වෙන්න ලැබීමත් මම හිතන්නේ අපිත් ලැබපු පිනක් හැටියට තමයි මම විශ්වාස කරන්නේ. ඉතින් විනාඩි 5
ඉවර වෙගෙන යන නිසා කතාව නවත්තන්නත් ඕනේ. මොකද මීට වැඩිය තව හොඳ කතා එයි කියලා මම විශ්වාස කරනවා. මම එසේනම් ජානක ඔබට සුබ අනාගතයක්. විශේෂයෙන්ම මේ artist.lk කියන වෙබ් අඩවිය සහ මේ ඇප් එක ලෝකේ ඕනම තැනක ඉඳලා අපේ ලංකාවේ ආටිස්ලා ඉතින් අපි හරි ආඩම්බර වෙන්න පුළුවන් ආටිස්ලා ලංකාවේ ඉන්නේ. ඉතින් ආටිස්ලා ගැන කියන්න දෙයක් නැහැ. අපේ හැම කෙනෙක්ම දක්ෂයි, ඊටාම දක්ෂයි. වර්තමානයේ ඇත්තටම සමහර අය පහුගියදා අපෙන් වෙන් වුණා කීප දෙනෙක්ම ආටිස්ලා කීප දෙනෙක්ම මං ආඩම්බරකම ගැන කියනවා නම් එක ආටිස් කෙනෙක් ඉන්නවා අපේ රංජිත් වික්‍රමසිංහ මහතා ගැන වචනයක් කියන්නම් මම. මොකද ඇත්තටම මටත් කෝල් එකක් ආවේ ඔහු නැති වෙලා කියලා. මේ ඔහුගේ අවසාන මොහොතට සම්බන්ධ වෙලා ආපහු එමින් ගමන් හිටපු වේශ නිරූපණ ශිල්පියෙක් තමයි මට කෝල් එකක් දුන්නේ. එතකොට මට හිතුණා අපි සංනිවේදනයෙන් ඉතාම පහත් තත්ත්වයක තමයි තාමත් ඉන්නේ කියලා. මොකද රංජිත් වික්‍රමසිංහ නැමැති ජාත්‍යන්තර වශයෙන් සුප්‍රසිද්ධ ශිල්පියා ගැන වචනයක් තියෙනවා මට කියලා මේ වෙබ් අඩවිය ආරම්භ වීම කොයිතරම් වැදගත්ද කියන කාරණාවට මම එන්නම්. ඉන්දියාවේ ඉස්තා සුප්‍රසිද්ධ නළුවෙක් යම්කිසි මේකප් එකක් හදාගන්න හොලිවුඩ් පුරවරයට ගිහිල්ලා අපිට පුළුවන් ද මෙහෙම එකක් හදලා දෙන්න කියලා කිව්වම ඇමරිකාවේ කියලා දිනවා ඇයි මෙච්චර මෙහි ආවේ අර ඕගොල්ලන්ගේ අල්ලපු රටේ ඉන්නෝනේ හොඳ වැඩකාරයෙක් ලංකාවේ ගිහිල්ලා මෙයාට කියලා මේක හදාගෙන කරන්න කියලා ඉන්දියාවේ ඔය මහා දියුණු බොලිවුඩ් සිනමාවේ හෝ ඉන්දියාවේ සිනමා නළුවෙකුට දැනුම් දීලා තිනවා ලංකාවේ ඉන්න රංජිත් වික්‍රමසිංහට කියලා කරගන්න කියලා. පසුගියදා ඔහු අප අතරින් වියෝ වුණා. අපි බොහෝ දෙනෙක් දන්නේ නැහැ. දන්නේ දැනගත්තේ පසුයි. ඔවුන් ඉතින් artist.lk තුලින් මට හිතෙනවා ඉදිරියේදී එහෙම දේවල් නොවේ කියලා. එසේනම් ජානක ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා මේ වෙබ් අඩවිය ඉදිරියට රැගෙන යන්න. මේක මොනම හේතුවකටවත් මේකට ප්‍රහාර එල්ල වෙයි. අර කලින් සඳහන් කරා වගේ අපේ තරුණ නිවේදකයා කිව්වා විවිධ දේවල් එල්ල කරයි. හැබැයි ඒ ප්‍රහාර වලට මම දන්නවා ඔබ නවතින්නේ නැහැ කියලා. ඔබට හොඳ ශක්තියක් තියෙනවා. ඔබට හොඳ පසුබිමක් තියෙනවා. අපේ ආටිස්ලා ගැන ලෝකයක් එක්ක සම්බන්ධ වෙන්න සියලුම ආටිස්ලා. එක ආටිස්ලා වර්ගයක් නෙවෙයි. නළුව විතරක් නෙවෙයි. ගායකයෝ, නර්තන ශිල්පීන්, වේශ නිරූපණ ශිල්පීන්, අපේ කලා අධ්‍යක්ෂකවරු ඉතින් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. ඒ වගේම ජය වේවා. සුබ අනාගතයක්.